අපර්ක් එකේ ෆ්‍රීලාන්සින් පටන් ගන්න කැමති ගොඩක් දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි අපර්ක් එකේ අපිට ප්‍රොෆයිල් එක හදලා ජොබ් වලට ඇප්ලයි කරලා ජොබ් ගන්න කිසිම පිරිවැයක් දරන්න සිද්ධ වෙන්නේ නැද්ද? එහෙම නැත්නම් අපිට කොස්ට් එකක් මොන හරි තියෙනවද අපර්ක් එකේ ජොබ් වලට ඇප්ලයි කරලා ෆ්‍රීලාන්සින් කරන්න? අපර්ක් එකේ තියෙනවා වර්චුවල් ටෝකන් එකක්. ඒගොල්ලෝ ඒකට කියන්නේ කනෙක්ට්ස් කියලා. ඒක හරියට අපර්ක් එකේ පාවිච්චි වෙන කරන්සි එක වගේ. එතකොට මේ කරන්සි එක කොහොමද පර්චේස් කරන්නේ? ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ ඩෙබිට් කාඩ් එක හෝ ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරලා ඔයාට මේ කනෙක්ට්ස් බයි කරන්න. කනෙක්ට්ස් එකක් $0.1.5ක් වෙනවා. ඒ කියන්නේ සෙන්ස් 15යි. ඒගොල්ලෝ මේ කනෙක්ට්ස් දෙන්නේ බන්ඩල් විදියට. ඔයාට කනෙක්ට් 100ක් 200ක් 300ක් 400ක් ඒ විදියට ඔයාට පර්චේස් කරන්න පුළුවන්. අපි හිතමු ඔයා ප්‍රොෆයිල් එක හැදුවා කියලා. ඔයා හදලා ඒක වෙරිෆයි කරන්න ඔයාට කනෙක්ට්ස් 35ක් අවශ්‍යයි. යම් කිසි කනෙක්ට්ස් ප්‍රමාණයක් භාවිතා කරලා තමයි ඔයාට ජොබ් වලට ඇප්ලයි කරන්න සිද්ධ වෙන්නේ. සමහර ජොබ් වලට කනෙක්ට්ස් 7ක්, සමහරක් ඒවට 10, සමහරක් ඒවට 16, 20, 26 ඔන්න ඔය විදියට එක එක ජොබ් වලින් ජොබ් වලට අවශ්‍ය කරන කනෙක්ට්ස් ප්‍රමාණය වෙනස් වෙනවා. එතකොට ඔයා ජොබ් වලට ඇප්ලයි කරනකොට ඔයා යවන්නේ ප්‍රොපෝසල්. ඒතර ඔයාට පුළුවන් මේ ප්‍රොපෝසල් බූස්ට් කරන්න. මෙතනදී කනෙක්ට්ස් භාවිතා කරලා ඔයාගේ ප්‍රොපෝසල් එක බූස්ට් කරන්න. ඔයාට පුළුවන් අපර්ක් එකේ ඔයා ඔන්ලයින් හිටියේ නැතත් ඔයා අවේලබල් කියලා අපර්ක් එකේ බැජ් එකක් ඔන් කරලා තියන්න. ඒ බැජ් එක ඔන් කරලා ඔයා තියන්නත් ඔයාට යම්කිසි කනෙක්ට්ස් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඔයාට අපර්ක් එකේ යම් යම් අවස්ථාවලදී අපර්ක් එකෙන් ඔයාට ෆ්‍රී කනෙක්ට්ස් ලබා දෙනවා. ඔයා අලුතෙන් ජොයින් වෙන ෆ්‍රීලාන්සර් කෙනෙක් නම් ඔයාගේ ප්‍රොෆයිල් එක ඔයා වෙරිෆයි කරාට පස්සේ ඔයාට කනෙක්ට්ස් 50ක් ඒගොල්ලෝ දෙනවා. ඔයාට මාසෙට කනෙක්ට්ස් 10 බැගින් දෙනවා. එතකොට අපර්ක් එකේ තියෙනවා බැජ් වගේක්. රයිසින් ටැලන්ට් බැජ් එක, ඊළඟට টොප් රේටඩ් ප්ලස් කියන. ඒතර මෙන්න මේ බැජ් ඔයාට ගන්න පුළුවන් වුණොත් මේ බැජ් එක ගන්න වෙලාවේදී ඔයාට කනෙක්ට්ස් 30ක් ඒගොල්ලෝ දෙනවා. ඔයා ජොබ් 3කට හෝ ඊට වඩා ඇප්ලයි කරොත් සහ ඒ ප්‍රොපෝසල්ස් වලට ඔයා කනෙක්ට්ස් 54කට වඩා යූස් කරොත් ඔයාට කනෙක්ට්ස් 18ක් අනිත් පැත්තට අපර්ක් එකෙන් ලබා දෙනවා. ඊට අමතරව අපර්ක් එකෙන් ෆ්‍රී earn කරන්න පුළුවන් විදි තියෙනවා. අපර්ක් එකේ තියෙනවා ප්‍රොජෙක්ට් කැටලොග්. ගොඩක් කට්ටිය දන්නවා 5 එකේ ගිග් හදනවා වගේ අපර්ක් එකෙත් ඒ විදිහට කරන්න පුළුවන්. ප්‍රොජෙක්ට් කැටලොග් හදන්න ඒව වලින් එන වැඩ වලට කිසිම කනෙක්ට්ස් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට ඒක ෆ්‍රී කරන්න පුළුවන්. ඊට අමතරව සමහරක් වෙලාවට ක්ලයන්ට්ලා ඔයාට ඉන්වයිට්ස් එවනවා. ඔයා අවේලබල්ද ඔයාට පුළුවන් ද මේක කරන්න? ඔයා කැමති නම් මේකට ප්‍රොපෝසල් එකක් දාන්න කියලා ඒගොල්ලෝ ඉන්වයිට්ස් එවනවා. එතකොට මේ ඉන්වයිට්ස් එවනකොට ඒවට ඇප්ලයි කරනකොට ඔයාට කනෙක්ට්ස් වේදම් කරන්න සිද්ධ වෙන්නේ නැහැ. ඔයා බිස්නස් එකක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා කරන වැඩේ බිස්නස් එකක් විදියට ස්කේල් කරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙකුට තමයි මේ අපර්ක් කියන ප්ලැට්ෆෝම් එක වඩාත් වැදගත් වෙන්නේ. මොකද බිස්නස් එකක් කරනකොට ඔයා බිස්නස් එකක් පටන් ගද්දී ලොකු පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. හැබැයි ඔයා ෆ්‍රීලාන්සින් විදියට ඔයා යම් කිසි දෙයක් ඔයා බිල්ඩ් කරොත් මේ වගේ පොඩි වියදමක් තමයි ඔයාට දරන්න වෙන්නේ. මෙතන